හරිද? තේරෙනවද? අපිට මෙතන මෙන්න මේ වර්ගඵලය ඕනේ කාගේ වර්ගඵලයද? නලේ වර්ගඵලය. ඉතින් නලේ වර්ගඵලය වන පරිවාර වර්ගය දානවා. පරිවාර කියන්නේ අරය හොයාගන්න ඕනේ. ඉතින් අරය අපිට මේක එකපාර මනින්න බෑ. අපි මනින්නේ විස්කම්භය. නලේ විස්කම්භය මනින්න භාවිතාවන උපකරණය තමයි වර්නියර් කැලිපරය. ඉතින් අපි මේ නලය ගමු. කවුරු හරි හිතයි මේක අපේ පාසලෙත් මේ ප්‍රශ්නේ ආවාම අම්මෙන් ඇහුවා ළමයි මේ ඇයි සර් මේකේ චලානික්ෂෙන් හොඳට පුළුවන් විස්කම්භය මනින්න කියලා. චලානික්ෂෙන් මේක විස්කම්භය මනින්න බෑ. චලානික්ෂෙන් මනින්නේ පැතලි දේවල්. මේ අතර මේක ફોකස් කරන්න බෑ මේ දාර දෙක. මේක වක්‍රයි. එතකොට එනං උඩ අතින් බලතැන. උඩින් මනින්න බෑ. මොකද මේ නලවල උඩ ලොකුයි මේ. පේනවද මේ දාරයක් තියෙනවා. ඒක උඩින් මනින්නත් බෑ. නිසා චලානික්ෂෙන් බෑ. අපි මනින්නේ වර්නියර් කැලිපරේ බාහිර අණු වලින් මෙහෙම විස්කම්භයක් මනිනවා. එතන මාංශක 90ක් කරකෝල ආයි නැවත මනිනවා. ඒ වගේ තැන් තුනකින් මනිනවා. ඒතර ඔක්කොම විස්කම්භ 6ක් මනිනවා. ඒ විස්කම්භ 6 එකතු කරලා 6න් බෙදුවාම අපිට විස්කම්භය ගන්න පුළුවන්. හරි? ඒක නැවතත් දෙකෙන් බෙදුවාම R ලැබෙන. එහෙම නැත්නම් අපි 5R වෙනුවට D බෙදීම දෙකේ වර්ගය කියලා ගත්තාම හරිනේ නේද?